الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وأصحابه أجمعين أما بعد මහිතවත් සහෝදර සහෝදරියනි ඔබ සියලු දෙනාට අල්ලාහගේ ශාන්තිය හා සාමය උදා වේවා. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. කෙනෙකු තම පාපයන් වෙනුවෙන් අල්ලාහගෙන් සමාව අයදූ විට එය අල්ලාහ ඉදිරියේ පිළිගනු ලැබුණා යන්නට සමහර සලකුණු තිබෙනවා. ඒ සලකුණු පිළිබඳව අපි අද සාකච්ඡා කරමු. ඇත්ත වශයෙන්ම කෙනෙකු තම පාපයන්ට අල්ලාහගෙන් සමාව අයදූ විට ඔහුගේ සිතට සැහැල්ලුවක් දැනෙනවා. කියන්නේ ලොකු බරක්, තමන් මත තිබුණු ලොකු බරක් එය පහත දැමුවා, පහත තිබ්බා කියන තරමට ලොකු සැහැල්ලුවක් ඔහුට දැනෙනවා. ඇත්ත වශයෙන්ම මේ ඉතා වැදගත් කාරණාවක්. පාපයන් කියන්නේ ඒ ලොකු බරක්. ඔහු ඒ පාපයන් වෙනුවෙන් අල්ලාහගෙන් සමාව අයදූ විට ඔහුට ඒ සැහැල්ලු ගතිය දැනෙනවා. ඒ වගේම ඔහුගේ ඇනහිටී තිබුණු කාරණාවන් ඉදිරියට ගමන් කිරීමට පටන් ගන්නවා. ඔහුගේ රිස්ක් එන ඒ ජීවනෝපාය, ඒ වගේම යහපත් දේ ඔහුට විවෘත වීම, ඔහුගේ ජීවිතයේ බරකත් සෞභාග්‍යයේ දොරටු විවර වීම යන කරුණු සිදු වෙනවා. ඒ වගේම යහපත් ක්‍රියාවන් කිරීමට ආශාව වැඩි වෙනවා. සලාතේ ඉටු කිරීම, අල්ලාහ් සිහි කිරීම, අල් කුර්ආනය පාරායනය කිරීම, ඒ වගේම අනෙකුත් යහපත් ක්‍රියාවන් කිරීමේ ආශාවක් ඔහු තුළ ඇති වෙනවා. ඒ වගේම පාපයන් කෙරෙහි ඔහු තුළ පිළිකුලක් ඇති වෙනවා. පාපයන් කෙරෙහි ඔහු තුළ ඉන් පෙර ඔහු සමාව අයදීමට පෙර ඔහු ආශාවෙන් කළ පාපයන් කෙරෙහි ඔහුට පිළිකුලක් ඇති වෙනවා. ඔහුගේ තෞබාව, සමාව අයදීම, අල්ලාහ් ඉදිරියේ පිළිගනු ලැබුණා කියන එකට සලකුණු වශයෙන් පවතින කරුණු පිළිබඳවයි අපි සාකච්ඡා කරමින් සිටින්නේ. ඉතින් ඔහුගේ හදවත පාපයෙන් පිරිසිදු වූ විට, අල්ලාහය පවිත්‍රත්වයට පත් කළ විට ඔහුට පාපිෂ්ඨ වැරදි ක්‍රියාවන් ඔහු පිළිකුල් කරන්න පටන් ගන්නවා. ඒ වගේම ඔහු කරන යාඥාවන්ට අලුත් ජීවයක් ලැබෙනවා. ඔහු කරන යහපත් ක්‍රියාවන්, සලාතේ වෙන්න පුළුවන්, අනෙකුත් යාඥාවන් වෙන්න පුළුවන්. එයට ජීවයක් ලැබෙනවා. ඔහුගේ ශරීරය පමණක් නොව ඔහුගේ හදවතද ඒ සලාතයට මුළුමනින්ම යොමු වෙනවා. කියන්නේ යාඥාවන් කෙරෙහි ලොකු ඇල්මක් ඇති වෙනවා. ඒ වගේම අපි පෙර සඳහන් කළාසේ පාපයන් සමග පැවතුණු ඒ බැඳීම් නැති වී යනවා. ඒවා නැති වී යන්න පටන් ගන්නවා. ඒ වගේම අල්ලාහ් කෙරෙහි වූ ඒ ආදරය වැඩි වෙනවා. ඔහු අල්ලාහ් කෙරෙහි සමීප වෙනවා.
යාඥාවන් තුලින් යහපත් ක්‍රියාවන් තුලින් ඔහු අල්ලාහට සමීප වෙනවා. ඒ වගේම ඔහු අල්ලාහගෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවෙහි ඒ සතුට කියන එක ප්‍රාර්ථනාව තුළින් ඔහුට ලැබෙනවා. ඒ වගේම ඔහු අල්ලාහගෙන් තව තවත් සමාව අයදින්න පටන් ගන්නවා. ඒ වගේම මහිතවත් සහෝදර සහෝදරියනි, ඇත්ත වශයෙන්ම අපි අල්ලාහගෙන් ඉතා පිවිතුරු මනසකින් සමාව අයදූ විට ඇත්ත වශයෙන්ම අල්ලාහ් අපට යහපතේ දොරටු විවර කරනවා. අපි ඒ මාර්ගයෙහි තමයි ස්ථිරව ගමන් කළ යුත්තේ. ඒ වැරදි අපි යලි සිතා බැලීමෙන් වැළකීමෙන් අපි අල්ලාහ් වෙත නැඹුරු විය යුතුයි. අල්ලාහ් ශුද්ධ අල් කුර්ආනයේ කියනවා ඉන්නල්ලාහ යුහිබ්බු තව්වාබීන්. සැබවින්ම සමාව ආයදින්නන්වයි අල්ලාහ් ප්‍රිය කරන්නේ කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම කෙනෙකු තම පාපයන්ට අල්ලාහ්ගෙන් සමාව ආයදින විට අල්ලාහ්ගේ ඒ ප්‍රියභාවය ඔහුට හිමි වෙනවා. ඉතින් අනේ නිසා අපි වැඩි වැඩියෙන් අපි අල්ලාහ්ගෙන් සමාව අයදිය යුතුයි. අල්ලාහ්ගේ දූතවරයා සඳහන් කළා ආදම්ගේ පුත්‍රයන් එනම් මිනිසුන් වැරදි කරන්නන් අතුරින් ශ්‍රේෂ්ඨයින් වන්නේ තම වැරදි ක්‍රියාවන්ට අල්ලාහ්ගෙන් සමාව අයද සිටින්නන් කියා. ඒ නිසා අපි අල්ලාහ්ගෙන් සමාව අයද සිටිය යුතුයි. අපි හැම විටම අපගේ පාපයන්ට අල්ලාහ්ගෙන් සමාව ලබා ගත යුතුයි. මේ යාඥාව නියමිත වේලාවකට කියා ඉස්ලාම් සඳහන් කළ යාඥාවක් නොවේ. දැන් සලාතයට නියමිත වේලාවන් තිබෙනවා. උපවාසයට නියමිත කාලයන් තිබෙනවා. හජ් කර්තව්‍ය වෙන්න පුළුවන්, සකාත් වෙන්න පුළුවන්. මේ සියලු යාඥාවන්ට ඒ නියමිත කාලයන් තිබෙනවා. නමුත් අපි අල්ලාහ්ගෙන් සමාව අයදීම කියන එම යාඥාවට එවැනි කාලයක් අල්ලාහ් සීමා කළේ නැහැ. මේ යාඥාව අපගේ ජීවිතයේ පුරා සිදුවිය යුතු යාඥාවක්. අපගේ ජීවිත කාලය පුරාටම සිදුවිය යුතු යාඥාවක් තමයි අල්ලාහ්ගෙන් සමාව අයදීම කියන යාඥාව. ඉතින් අනේ නිසා ෂයිතාන් අප වෙත පැමිණ ඔහු කියන්න පුළුවන් නුඹ වැරදි කරනවා, සමාව අයදිනවා, යලි වැරදි කරනවා, සමාව අයදිනවා, මේක විහිළුවක් නේ කියලා ඔහු අපව අධෛර්යමත් කරන්න පුළුවන්. නමුත් අපි සමාව අයදීම කියන යාඥාව කිසිම අවස්ථාවක අපි අත් නොහරිය යුතුයි. අපි අඛණ්ඩව මේ යාඥාව කළ යුතුයි. අල්ලාහ් ශුද්ධ අල් කුර්ආනයේ සඳහන් කරන්නාසේ කුල් යා ඉබාදියල්ලදීන අස්රෆු අලා අන්ෆුසිහිම් ලා තක්නතු මින් රහමතිල්ලාහ් ඉන්නල්ලාහ යග්ෆිරු දුනූබ ජමීઆ. අල්ලාහ් තම දාසයන් අමතා කියනවා තමන් විසින් තමන්ටම අසාධාරණය අයුක්තිය කරගත් දාසයෙනි කියා තමයි අල්ලාහ් අමතන්නේ. අමතා කියනවා අල්ලාහගේ දයාව පිළිබඳව, අල්ලාහගේ කරුණාව පිළිබඳව ඔබලා අවිශ්වාසයක් ඇති කරගන්නට එපා. අල්ලාහ් සියලු පාපයන් සමා කරනවා කියලා. ඒ නිසා ෂයිතාන් අප සමාව අයදීමේ යාඥාවෙන් දොරස් කරන්න උත්සාහ කරනවා. ඔබ දිගටම පාපයන් කරපන්, සමාව අයදීම පස්සේ තියාගන්න පුළුවන්. ඒකට අවස්ථාවන් තිබෙනවා. ඒ අවස්ථාවන් වලදී බලා ගන්න පුළුවන් කියලා ඔහු මෙවැනි පෙළඹවීමක් ඇති කරන්න පුළුවන්. මේ ඉතා භයානකයි. මේ උගලට අපි හසු නොවිය යුතුයි. අපි අපෙන් පාපයන් සිදුවන විට අපි ඉක්මනින් අල්ලාහ්ගෙන් සමාව අයද සිටිය යුතුයි. අල්ලාහ්ගේ දූතවරයාණන් වරක් මුආද් ඉබ්නු ජබල් රලියල්ලාහු අන්හු තුමාණන්ට උපදේශ කරන විට කියනවා ඔබ පාපයක් කළා නම් ඒ සැනින්ම යහපතක් කරන්න, පිනක් කරන්න. ඒ යහපත, ඒ පින, ඒ පාපය මකා දමාවි කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ ඉතා වැදගත්. ඒ වගේම තමයි කෙනෙකු වරදක්
කළ විට ඔහුගේ සිතේ කළු තිතක් වැටෙනවා. ඒ කළු තිත ඉවත් කරන්නේ කෙසේද? ඒ කළු තිත ඉවත් කිරීමට නම් අපි යහපතක් කළ යුතුයි. නැත්නම් ඒ පාපය වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව අයද සිටිය යුතුයි. එවිට ඒ තිත මැකෙනවා. එසේ නොවන විට ඔහු යහපතක් කරෙත් නැහැ. ඒ පාපයට සමාව අයද සිටියෙත් නැත්නම් තිත් වැඩි වෙන්න පටන් ගන්නවා. තිත් වැඩි වී අවසානයේදී එය අඳුරක් බවට පත් වෙනවා. ඔහුගේ සිත යහපත පිළිගන්නේ නැහැ. යහපත ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා. වැරදි දේ තමයි ඔහු කැමැත්තෙන් පිළිගන්නේ. මෙවැනි භයානක තත්වයකට ඒ සිතපත් වෙනවා. අඳුරුභාවයටපත් වෙනවා. ඉතින් මේ ඊට භයානකයි. අපි අපගේ සිත පිරිසුදු කරගත යුතුයි. අල්ලාහගේ දූතවරයාණන් දවසට 70 වාරයක් අල්ලාහගෙන් සමාවයි දිනවා. අස්තග්ෆිරුල්ලාහ අස්තග්ෆිරුල්ලාහ 70ට අධික වාරයක්. තවත් පොත්වල සඳහන් වෙන වාර්තාවල අල්ලාහගේ දූතවරයා හඳුන්වනවා මම දවසට 100 වාරයක් අල්ලාහගෙන් සමාවයි සිටිනවා කියලා. අස්තග්ෆිරුල්ලාහ අස්තග්ෆිරුල්ලාහ කිය අපි අල්ලාහගෙන් සමාවයි සිටිය යුතුයි. ඒ නිසා සහෝදර සහෝදරියනි මේ ඊට වැදගත් යාඥාවක්. අල්ලාහ් ශුද්ධ අල් කුර්ආනයේ සඳහන් කරන්නේ අල්ලාහගේ සමාවෙත ඔබලා ඉක්මනින් පැමිණෙන්න කියලා තමයි. ඉක්මන් වන්න කියලා තමයි අල්ලාහ් ආරාධනා කරන්නේ. ඉතින් අපි ප්‍රමාද නොවිය යුතු යාඥාවක් තමයි අපි අපගේ පාපයන්ට අල්ලාහගෙන් සමාවයිද සිටීම කියන යාඥාව. ඉතින් අපි මේ යාඥාව කරේ අපි අවධානය යොමු කළමු කියලා පවසා මා නිහඬ වෙනවා. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. ආඛිර් දඅවානා අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්.